අපේන්නේ නැතන පොලිසිය සාධාරණ හැසිරෙනවා කියලා අඩුමතර මේ කියන්නේ මේ කර පුද්ගලයාට අත්තරංගොඩ බැරි නම් කවමක් හරි යවන්න මේ උට ඇඳගෙන ඉන්න කියන්නේ කලිසංගන සුසු පුද්ගලෙ නෙවෙයි. නමුත් දැන් නවලෝක රෝහල ගැන ගත්තොත් ඊළඟ කාරණේ. ඒතර නවලෝක රෝහල අපි දන්න මේ නවලෝක ව්‍යාපාරේ ධර්මදාස මහත්තයා පටන් ගත්තේ. එතුමාට අපි කියන අකුරු ලියන්න කරන්න බැරි කෙනෙක් කියලා තමයි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒතර නවලෝක රෝහලේ මේ ආරම්භකයන් නමුත් ඒකෙන් වෛද්‍යවරුන්ට අකුරු ලියන්න බැරිද කියලා ප්‍රශ්නයක් එනවා. පාලන අධිකාරියට ප්‍රශ්න කරනවා. දැන් අධිකරණය නියෝග කරනවා පුද්ගලෙක් ජාතික රෝහලට මාරු කරන්න කියලා. නවලෝක රෝහලේ මේ හෝටල් එක තියාගෙන ඉන්නවා මේ 90000කට වැඩි දවසක ගෙවීම 90000කට වඩා වැඩි කාමරයක. ඒතර කොහොමද අධිකරණය මේක නවලෝක රෝහල්ද නවලෝක අධිකරණයද? එහෙම නැත්නම් මේක බන්ධනාගාරයක් විදිහට ගැසට් කරලා තියෙනවා. කොහොමද මේ නවලෝක රෝහල මහේස්ත්‍රාත්වරයට උඩින් ක්‍රියාත්මක වෙන්නේ? ජාතික රෝහලට වඩා හොඳයිද නවලෝක රෝහල? මොකද්ද මේ නවලෝක රෝහලට තියෙන බලය? ඒ කියන්නේ වෛද්‍යවරුන්ට මේ අකුරු කියන්න බැරි වෛද්‍යවරු ඉන්නවද මේ නවලෝක රෝහලේ? ඒ කියන්නේ රජ අනුමත වෛද්‍යවරු නෙවෙයි ඇත්තට මේ නවලෝක රෝහලේ ඉන්නේ නැමෙත. ඒ කියන්නේ පහුව වෙනක් මේ පහුගිය ඊට පස්සේ මේ දැන් නඩුවේදී වාර්තා වෙනවා. නඩුව සම්බන්ධව මම කතා කරන්නේ නැහැ. නමුත් වෛද්‍ය වාර්තාවේදී එනවා මේ ඉහිම් බහින රෝගයක් නැහැ. සාමාන්‍ය රෝගයක් නැහැ. මේ නවතර වෙන තන රෝගයක් මේ කියන පුද්ගලයාට තිබුණ නැහැ කියන එක. ඒතර කොහොමද මේ නවලෝක රෝහල මේ මහේස්ත්‍රාත් අධිකරණයේ උඩින් ඉන්නේ? මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා වෙයි ඒ වෛද්‍ය වාර්තා ගැන. එතකොට ඒ වෛද්‍යවරු වක්කීම ගන්නට ඕන ආයතනය පමණක් නෙවෙයි. තමන්ගේ දැනුම පාවිච්චි කරලා ඒ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරේ කොහොමද කියන එක. ඒ අධිකරණයේදී විභාග වීමට නියමිත කටයුත්තක් නිසා මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඇත්තටම පොලිසිය පොඩ්ඩක් අවසාන එක එමතුමා මේ ඒකෙම දැන් මේ අදාළ පුද්ගලයා මේ අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හමුදුරෝ ගැන අහන්නේ මම නම් වශයෙන් කියනවා නම්. එතකොට දැන් මේ පුද්ගලයාට සම්බන්ධව මේ අදාළ දැරිවිගේ සිද්ධිය සම්බන්ධව කතා කරන්නේ අධිකරණයේ තියෙන හින්දා මීට පෙර මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉන්න කාලේ මොහොත යුද්ධ CID පරීක්ෂණයක් යනවා. මේ උන්වහන්සේගේ දෙවියන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒක දෙවියන් වහන්සේ කෙනෙක් කොළඹ සහ නුවර කියලා. ඒතකොට මේ පෞල් කන පුද්ගලෙක්. ඒතකොට මේ මූල්‍ය වංචාවක් වෙලා තියෙනවා සහ මොහුගේ ගිණුමෙන් අදාළ කාන්තාවන් දෙදෙනාට මුදල් පරිහරණය වෙනවා කියලා CID පරීක්ෂණයක් කරනවා. ඒතකොට මෛත්‍රීපාල ජනාධිපතිවරයා කාලේදී මේ පරීක්ෂණය පැවැත්වලා අධිකරණ කරුණාතර කිරීමතර පරීක්ෂණය යට ගැහුවා කියලා තමයි. ඒතකොට මේ පරීක්ෂණය කරන අවස්ථාවේදී CID එක බාරව ඉන්නේ මේ ඔබතුමාලා දැන්ට අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉන්න රවිසේන රත්න මහත්මයා. ඒතකොට එතුමාත් දන්නවා මේ සිදුවීම සම්බන්ධව. මේ පරීක්ෂණය උඩට එන්නේ නැති වේද දැන් මේකත් එක්ක දැන් ඒත් එක්කම ඔබතුමාට මේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ දැන් මේ වගේ දරුවෙක් සම්බන්ධව අවුරුදු 11ක දරුවෙක් සම්බන්ධව ලිංගික ගැංගීම් පහළ වෙනවා කියන්නේ ෆිඩෝෆීලියා කියන මානසික රෝගී තත්ත්වය. ඒතර ෆිඩෝෆීලියා කියන මානසික රෝගියෙක් විදිහට හඳුනාගත්තාම මේ දරුවගේ ප්‍රකාශය විතරක් දැන් මේක සිදුවීමක්. ඒතර මේක පළවෙනි අවස්ථාවේද කියලා ලොකු සැකයක් තියෙනවා. ඒතර මේ පුද්ගලයා ගැන පරීක්ෂණයක් කරන්න ඕනේද? තව දරුවෝ කී දෙනෙක් මේ මිනිහා මේ බිලි අරන් තියනවාද කියලා. ඒතකොට මේ මානසික රෝගියෙක් නැත්තරම් මේ වාර්තා කරන විතර සාධාරණ සැකයකින් එහාට තොරතුරු තියෙනවා. මේ වාර්තා වෙනවා. අනිත් එක දැන් ඒ සම්බන්ධව මොකද්ද කරන්න කියන එක. අනිත් එක DNA සහ මේ ඩයලොග් එකේ කෝල් ඩීටේල්ස් ඉල්ලලා තියෙන ඩයලොග් එකේ කෝල් එක අපි දැක්කා දැන් තාජුදීන්ගේ සිද්ධියනේ කෝල් ඩීටේල්ස් ඩිලීට් වුණා. එහෙම වෙයිද මේකේ DNA එක කතා කරද්දී සාරගේ DNA එක වෙනස් වුණා. එහෙම වෙයිද? මේකේ පරීක්ෂණ සත්‍යතා මේ අපිට විශ්වාසයක් තියන්න පුළුවන් වෙයිද? සහ අර මේ මෛත්‍රීපාල පටන් අරන් මට මේවා එළියට දැම්මොත් මට මේ රටේ ඉන්න බැරි වෙනවා කියලා වහලා දාපු පරීක්ෂණය ඔබතුමාලවත් ඉදිරියට ගන්නවද? මොකද මොහුගේ බැංකු ගිණුම විගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පුද්ගලයාට මේ තියෙන එකම චෝදනාව මේක නෙවෙයි. මේ දැන් මේ කොහෙවත් තියෙන සිදුවීමකින් එළියට ආවට. ඒතකොට දැන් මේ ප්‍රබල තැනක ඉඳගෙන මේ කියන්නේ නම් එමෙතුමා මේ අනුරාධපුරේ මෙයාට උඩින් කවුරුත් නැහැ කියලා. එතකොට ඔබතුමාට යෝජනා කරනවා මේ සිදුවීමට මේ නීතිපති එක හරහා හරි මේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කරන්න මේවා කරන්න කියලා. මොකද නැත්තම් මේ නඩුව අපිට පරීක්ෂණ යන විදිය මේ සමාජයක් විදිහට මේ දැන් පොලිසිය වාර්තා කළ තියෙන හැටියට 15 දිනක ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා මේ යවට ත්‍රිරෝචත්‍රිය දුරන් සහ ඒ විහාරස්ථානයේ උදව්පදව් කරන අය සහ ඒ වෙලේ ඉන්න පොලිසිය ඇතුළු කීප දෙනෙක්ගෙම පරීක්ෂණ ඉදිරියට යන ආකාරය අනුව තවත් සාක්ෂි සටහන් කර ගැනීමට සිදු වේවි. කොහොමුණත් අධිකරණය තුලදී මම හිතනවා කරුණු සැලකුණු ප්‍රමාණයක් අනාවරණය වෙයි. ඒ අනුවත් පොලිසියට සමහර පරීක්ෂණ ආරම්භ කරන්න සිදු වේවි. කරයි නේද? අනිවාර්යයෙන් මේකදී වහන්න කියලා දෙයක් නැහැ. එකක් නිකර ඉල්ලීමක් කරද්දී මොන නීතිපති කාටද වැඩ කරන්න කියලා ගැටලුවක් නැහැ. ඇයි එහෙම මැදිහත් වීමක් වෙන්නේ නැත්තේ කියන එක. ඒකටත් විතර දෙන ඒත් එක්කම අමතනවා දැන් මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව පහුගිය රජයේ කාලේදී ආපුලා මැදගොඩ අපේ තිස්සලා. එතකොට ඔය දැන් කවුද මේ කොටපිටිය රාහුල්ලා වගේ කට්ටියම ලිංගික අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. මේ සංයමයෙන් ප්‍රශ්න යොමු කරන්න.
එතනට ආවා. දැන් මේ අවස්ථාවක් කරගෙන ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාත් වෙන නිසා ඔබතුමා වෛද්‍යවරයෙකුත් වෙන නිසා මේ පුළුවන් නේද මේ අධ්‍යාපනයට මේ ලිංග අධ්‍යාපනය යොදු කරන 7 වසරේ පොතට ගන්න බැලුවේ මේ දැන් මේ 8 වසරේ ළමයි දූෂණ ලක් වෙලා තියෙන්නේ. ඒතර දැන් මේක අවස්ථාවක් කරගන්න පුළුවන් නේද මේ මොවුන් විරුද්ධ වෙච්ච මේ දේ නැවතත් අධ්‍යාපනයට එකතු කරන්න. පොලිසිය නීති දෙපාර්තමේන්තුවත් මේ ගැන කටයුතු කරගෙන යනවා. ළමා ආරක්ෂක අධිකාරිය මේ සිදුවීම සම්බන්ධයෙන් අත්‍තරම එයාගේ මැදිහත් වීමක් තියෙනවා. එයා මේක මොනිටර් කරමින් ඉන්නවා. ඒ නිසා මේ සිදුවීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍ය පාර්ශ්වයෙන් අනුගමනය කරමින් ඉන්න බව කියන්න පුළුවන්. ඒක ඔබ කතා කරපු දෙවෙනි කාරණේ අතරම මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා වෙච්ච ඒ දරුවන්ට වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මීට කලින්ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළා තිබුණේ. ඒවයි ඔය අපේ සාකච්ඡා ප්‍රගතියක් තිබෙනවා. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ යම් නිර්දේශ ප්‍රමාණයක් ඉදිරිපත් කළා තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒවා